ආයුබෝවන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම දැනුවත් විය යුතු අවබෝධයක් තිබිය යුතු වැදගත් නීතිමය ලියවිල්ලක් වන එන්තරවාසි ලිපිය පිළිබඳව. එන්තරවාසි ලිපියක් කියලා කියන්නේ මොකක්ද? එන්තරවාසියක් ලැබුණොත් Taman කළ යුතු දේවල් මොනවාද? ඒ වගේම Taman වෙනත් කෙනෙක්ට එන්තරවාසි ලිපියක් නිකුත් කරන්න යවන්නේ කොහොමද? මෙන්න මේ කියන සෑම කරුණක් පිළිබඳව අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි බලමු එන්තරවාසි ලිපියක් කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා. යම්කිසි තැනැත්තෙක් විසින් ගෙවිය යුතු මුදලක් නැවත ගෙවීමට හෝ වෙනත් විශේෂ ක්‍රියාවක් කිරීමට ඉල්ලීම් කරමින් නඩු කටයුත්තක් ආරම්භ කිරීමට පෙර නීතිඥවරයෙකු මගින් අදාළ ඉල්ලීමට යටත් විය යුතු පුද්ගලයා වෙත යවන විධිමත් ලිපියක් තමයි එන්තරවාසියක් කියලා හඳුන්වන්නේ. තවදුරටත් සරලව කිසියම් ගෙවී නොමැති ණයක්, ගිවිසුමක් හෝ වෙනත් බැඳීමක් මත ඉල්ලුම්කරුවෙකුට වෙලා තියෙන කිසියම් අලාභයක් එහෙම නැත්නම් හානියක් ප්‍රතිපූර්ණය කර දෙන ලෙස ඉල්ලමින් නඩුවක් පැවරීමට පෙර කරනු ලබන අවසන් ඉල්ලීමක්. එහෙම නැත්නම් නඩු පැවරීම පිළිබඳව අනතුරු ඇඟවීමක් වශයෙන් උත් මේ එන්තරවාසි ලිපිය හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු ලංකාවේ නීතිය අනුව බහුලවම එන්තරවාසි ලිපි නිකුත් කිරීම සිදු කරන ලබන නඩු වර්ග මොනවාද? මොනවාගේ අවස්ථාවලදීද එන්තරවාසි ලිපි නිකුත් කිරීම සිදු කරන්නේ කියලා. කිසියම් දෙපාර්ශවයක් හෝ පාර්ශවයන් කිහිපයක් අතර ගිවිසුමක් ඇති වෙලා මෙන්න මේ ගිවිසුම අනුව කටයුතු කිරීම පැහැර හරිනවා නම් ගිවිසුම කඩ වෙලා තියෙනවා නම් මේ වගේ අවස්ථාවකදී නඩු පවරන්න කලින් එන්තරවාසි ලිපි නිකුත් කිරීම සිදු කරනු ලබනවා. මෙන්න මේ විදියට කිසියම් කුලීසින්නක් කර ගිවිසුමකින් ලීසින් ගිවිසුමකින් ඒ වගේම යම් කිසි කෙනෙක් අපි හිතමු ජංගම දුරකථනයක් හරි වෙනත් භාණ්ඩයක් මිලදී අරගෙන පසුව ගෙවන්න එකඟ වෙලා ගෙවීම් කරන්නේ නැත්නම් මෙන්න මේ වගේ අවස්ථාවකදී අදාළ ගිවිසුම අනුව කටයුතු කිරීම පැහැර හරිනකොට ඒ වගේම මේ ගිවිසුම කඩ වෙලා තියෙනකොට එන්තරවාසි නිකුත් කිරීම සිදු කරනු ලබනවා. ඒ වගේම තමයි කිසියම් ණය මුදලක් අය කර ගැනීම සම්බන්ධ අවස්ථාවකදී නඩු පැවරීමට කලින් මේ විදිහට එන්තරවාසි නිකුත් කිරීම සිදු කරනවා. කිසියම් බදු දේපලක රැඳිලා ඉන්න බදු ගැනුම්කරුවෙක් අදාළ බදු මුදල් ගෙවන්නේ නැති අවස්ථාවකදී, ඒ වගේම කිසියම් දේපලක නීති විරෝධීව රැඳී සිටින අවස්ථාවකදී, ඒ වගේම යම්කිසි දේපලක් බලෙන් අත්පත් කර ගැනීමක් කරන අවස්ථාවක් වගේ දේපල අයිතිවාසිකම් සම්බන්ධ නඩුවකට කලිනුත් එන්තරවාසි නිකුත් කිරීම සිදු කරනු ලබනවා. මේ විදිහට එන්තරවාසි නිකුත් කරන තවත් අවස්ථාවක් තමයි යම්කිසි කෙනෙක්ගේ කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය වෙන අවස්ථාවකදී කම්කරු නීතිය යටතේ නඩුවක් පවරනකොට ඊට කලිනුත් මේ විදිහට එන්තරවාසි නිකුත් කරලා අදාළ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සිදු කරනු ලබනවා. මේ සාකච්ඡා කරපු අවස්ථාවලදී වගේම තවත් විවිධ අවස්ථාවලදී යම්කිසි කෙනෙක්ට වුණු හානියක් ප්‍රතිපූර්ණය කරලා දෙන්න, එහෙමත් නැත්නම් කිසියම් ක්‍රියාවක් කරන්න, කිසියම් ක්‍රියාවක් වළක්වන්න කියලා ඉල්ලීම් කරමින් මේ විදිහට එන්තරවාසි නිකුත් කිරීම සිදු කරනු ලබනවා. ඊළඟට අපි බලමු එන්තරවාසි ලිපියක් නිකුත් කිරීමේ අරමුණු මොනවාද කියලා. පළවෙනිම දේ තමයි යම්කිසි කෙනෙකුට තමන්ගේ වගකීම් පිළිබඳව පැහැදිලි කිරීම. කිසියම් කෙනෙක් තමන් යම්කිසි ගිවිසුමකට එළඹිලා තියෙනවා නම්, ණය මුදලක් ලබාගෙන තියෙනවා නම්, එතකොට යම්කිසි සේවයක්, සේවා යෝජකයෙක් ඉන්නවා නම් මෙන්න මේ අයට තමන්ගේ වගකීම පැහැදිලි කරලා දෙනවා. තමන්ගේ වගකීම මේ වෙනකොට පැහැර හැරලා තියෙන බව මතක් කරලා දීමක් මේ එන්තරවාසියක් තුළින් සිදු කරනු ලබනවා. ඊළඟ දේ තමයි අදාළ ගෙවීම් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට යම්කිසි කෙනෙක් ණය මුදලක් ලබාගෙන තියෙනවා නම් Taman ගෙවිය යුතු ණය මුදල, ඒ වගේම ඊට අදාළ පොලිය ගෙවන්න කියලා ඉල්ලීම් කරනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් ගිවිසුමකට එළඹිලා තියෙනවා නම් Taman මේ ගිවිසුමෙන් බැඳුණු ආකාරයට ගෙවීම් කරන්න, ඒ වගේම Tamanට මේ ගිවිසුම කඩවීම නිසා කිසියම් හානියක් වෙලා තියෙනවා නම් ඒ හානියේ වටිනාකම ගෙවන්න කියලා මේ විදිහට එන්තරවාසියක් තුළින් ඉල්ලීම් කිරීම සිදු කරනු ලබනවා. එන්තරවාසියක් යැවීමේ ඊළඟ අරමුණ තමයි කිසියම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැඳීමට වගකීමට යටත් වෙන පාර්ශවයට නඩුවක් පැවරීමට පෙර අවසන් වශයෙන් අවස්ථාවක් ලබා දීම. එතකොට යම්කිසි කෙනෙක් කිසියම් ක්‍රෙඩිට් කාඩ් එකක්, ලීසින් පහසුකම, කිසියම් ණය මුදලක් ලබාගෙන තියෙනවා නම් මෙන්න මේ වගේ කෙනෙක්ට Taman විසින් ගෙවිය යුතු සම්පූර්ණ මුදල දැනුම් දීලා කිසියම් නිශ්චිත කාල සීමාවක් තුළ අදාළ මුදල් ගෙවීම, යම්කිසි ක්‍රියාවක් කිරීම හෝ නතර කිරීම කරන්න කියලා දැනුම් දෙන එක සහ එසේ නොකළොත් නඩු පවරන බවට දැනුම් දීම තමයි එන්තරවාසියක් තුළින් සිදු කරන්නේ. ඊළඟට අපි බලමු මොනවද මේ එන්තරවාසියක අන්තර්ගත වෙන තොරතුරු කියලා. අපි මුලිනුත් සාකච්ඡා කරා එන්තරවාසියක් යවන්නේ නීතිඥවරයෙකු මගින්. එතකොට අදාළ නීතිඥවරයාගේ නම, ලිපිනය, දුරකථන අංකය මෙන්න මේ කියන විස්තර ටික එන්තරවාසිය තුළ අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මේ නීතිඥවරයාට එන්තරවාසි ලිපිය නිකුත් කරන්න උපදෙස් ලබා දුන්නු සේවාදායකයාගේ. එහෙම නැත්නම් මේ අදාළ ඉල්ලුම්කරුගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය මෙන්න මේ තොරතුරු ටික සටහන් වෙනවා. ඒ වගේම තමයි මේ අදාළ ඉල්ලීමට යටත් වෙන පුද්ගලයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය වගේම ඒ පුද්ගලයාගේ අනිකුත් තොරතුරු සටහන් වීම සිදු වෙනවා එන්තරවාසියක.
අදාළ ඉල්ලුම්කරු සහ ඉල්ලීමට යටත් වෙන පුද්ගලයා අතර තිබුණු බැඳීම, ගනුදෙනුව, ගිවිසුම, එහෙමත් නැත්නම් එකඟතාවය පිළිබඳව විස්තරයක් මේ එන්තරවාසිය තුළ අන්තර්ගත වෙනවා. විශේෂම දේ තමයි එන්තරවාසිය තුළ අදාළ ඉල්ලුම්කරු විසින් ඉල්ලන්නේ මොකක්ද කියන කරුණ සඳහන් වෙනවා. කිසියම් මුදලක් ගෙවන්න කියලාද, කිසියම් ක්‍රියාවක් කරන්න කියලාද, කිසියම් ස්ථානයකින් ඉවත් වෙන්න කියලාද, මේ විදියට ඉල්ලීම මොකක්ද කියන කරුණ එන්තරවාසිය තුළ සඳහන් වෙනවා. අදාළ ඉල්ලීම ඉටු කළ යුතු කාල සීමාවත් එන්තරවාසියක් තුළ අන්තර්ගත වෙනවා. එතකොට දින 14ක් ඇතුළත මෙකී ඉල්ලීමට යටත් නොවනොත් නඩු පැවරීමක් කර බවට හෝ දින 7ක් තුළ මෙකී ඉල්ලීමට අනුගත නොවනොත් නඩු පවරන බවට මෙන්න මේ විදිහට එන්තරවාසියක් තුළ අන්තර්ගත වෙනවා. ඒ වගේම අවසානයේට අදාළ නීතිඥවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව සටහන් කිරීම සිදු කරන ලබන එන්තරවාසියේ. ඊළඟට අපි බලමු තමන්ට යම්කිසි එන්තරවාසි ලිපියක් ලැබුණොත් තමන් මේ වගේ අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය මොකක්ද කියලා. තමන්ට විරුද්ධව කිසියම් පුද්ගලයෙක් කිසියම් ගිවිසුමක් හෝ ණය මුදලක් කිසියම් ඕනෑම කරුණක් මත නඩු පැවරීමක් කරන බවට පූර්ව දැනුම් දීමක් කරලා තියෙනවා නම් ගොඩක් අය කරන දෙයක් තමයි තමන්ට එන්තරවාසි ලිපියක් ලැබෙනකොට අදාළ ලිපිය එන්තරවාසි ලිපියක් බව දැනම මේ ලිපිය බාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මේ ලිපිය ආපසු හරවා යවීමක් සිදු කරන ලබනවා. නමුත් මේක ඊටාම වැරදි කාර්යයක්. මොකද එන්තරවාසි ලිපියක් ලැබුණට පස්සේ ඒ අදාළ ලිපිය රිටර්න් කරන එක එහෙම නැත්නම් ආපසු හරවා යවන එක මේ ගැටලුවට විසඳුමක් වෙන්නේ නැහැ. එන්තරවාසි ලිපියක් කියලා කියන්නේ තමන්ට ලැබෙන අවස්ථාවක්. තමන්ට නඩුවක් පැවරීමට පෙර අවසාන වශයෙන් ලැබෙන අවස්ථාවක්. මේ නිසා එන්තරවාසි ලිපියක් ලැබුණට පස්සේ අදාළ ලිපිය බාරගෙන මේ ලිපියේ තියෙන කරුණු අන්තර්ගතය හොඳින් කියවලා බලන්න ඕනේ. තමන්ට තේරෙන්නේ නැත්නම් වෙනත් කෙනෙක් ලවා මේක තේරුම් කරගෙන හරි මේ ලිපියේ කරලා තියෙන ඉල්ලීම මොකක්ද කියන එක හොඳින් අවබෝධ කරගන්න එක තමයි මුලින්ම කරන්න ඕන. ඊළඟ කරුණ තමයි තමන් මේ ලිපියේ දැනුම් දීලා තියෙන ආකාරයට කිසියම් බැඳීමකට, එකඟතාවයකට, ගිවිසුමකට එළඹිලා තියෙනවා නම් තමන් ඒ අනුව කටයුතු කිරීම පැහැරහැරලා තියෙනවා නම් අපි හිතමු යම් කිසි අවස්ථාවකදී ණය මුදලක් ලබා ගත්ත කෙනෙක් ගෙවීම් කරලා නැහැ, පැහැරහැරලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී තමන්ට මේ සම්බන්ධයෙන් ගෙවීමට හැකියාවකුත් නැහැ. එතකොට අදාළ ඉල්ලුම්කරු සමග සමතයකට එළඹෙන්න සාකච්ඡා කිරීම මේ එන්තරවාසි ලිපිය ලැබීමෙන් පස්සේ කරන්න පුළුවන්. අදාළ ඉල්ලුම්කරු එහෙම නැත්නම් මේ ණය හිමියා විසින් ඉල්ලීම් කරන ආකාරයට තමන්ට මේ අවස්ථාවේදී මේ සම්පූර්ණ මුදල ගෙවන්න හැකියාවක් නැත්නම් තමන්ගේ මේ අපහසුතාවය දැනුම් දීලා එතකොට තමන්ට පහසු ආකාරයකට අදාළ ණය මුදල ගෙවාගෙන යන්න. එහෙමත් නැත්නම් කිසියම් කාල සීමාවකට පසුව මේ ණය මුදල ගෙවන්න එකඟ වෙන්න. එහෙමත් නැත්නම් මේ ණය මුදලේ තියෙන පොලි මුදල් අඩු කරලා අදාළ ණය මුදලේ තියෙන කැපිටල් එක විතරක් මේ ණය විතරක් ගෙවන්න එකඟ වෙන විදියට ණය හිමියා සමග සාකච්ඡා කරන්න, මේ ඉල්ලුම්කරු සමග සාකච්ඡා කරලා සමතයකට එළඹෙන්න මෙතනදී අවස්ථාවක් ලැබෙනවා. කිසියම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ විදියට අධිකරණයෙන් පරිබාහිර සමතයකට එළඹුණාට පස්සේ අදාළ ඉල්ලුම්කරුටත් ඒ වගේම මේ ඉල්ලීමට යටත් වෙන පුද්ගලයාටත් කියන දෙපාර්ශවයටම නඩුවක් සම්බන්ධයෙන් වෙන කාලය මුදල් වැයවීම සිදු වෙන්නේ නැහැ. ඒ අනුව කාලය සහ මුදල් ඉතිරි කරගෙන විසඳුමකට එළඹෙන්න මේ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් නැති වෙලා තියෙන ආරවුල සමතයකටපත් කරගන්න පාර්ශවයන්ට මේ තුලින් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි එන්තරවාසි ලිපියක් මගින් මේ විදියට ඉල්ලීමක් කරලා තියෙද්දී අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් මේ මුදල සම්බන්ධයෙන් ඒ වගේම වෙනත් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාවාද්‍ය තොරතුරු සටහන් කරමින් නම් ඉල්ලීමක් කරලා තියෙන්නේ. අදාළ තොරතුරු නිර්වද්‍ය නොවන බවට දැනුම් දෙමින් එතකොට නිර්වද්‍ය තොරතුරු මෙන්න මේ තොරතුරයි කියන එක සටහන් කරලා පිළිතුරු ලිපියක් යොමු කිරීම සිදු කළ යුතුයි. අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් නඩු පැවරීමක් කිරීමෙන් පස්සේ විත්තිකරුට එහෙම නැත්නම් මේ ඉල්ලීමට යටත් වෙන පුද්ගලයාට තමන්ගේ සාක්ෂියක් විදියට මේ ලිපිය ඉදිරිපත් කරන්නත් ඒ වගේම ඉල්ලුම්කරුට මේ ගනුදෙනුවේ නියම ස්වභාවය නැවත මතක් කර දීමටත් මේ තුලින් හැකියාව ලැබෙනවා. මේ අනුව යම්කිසි කෙනෙක්ට එන්තරවාසි ලිපියක් ලැබුණට පස්සේ අදාළ එන්තරවාසි ලිපියෙන් ඉල්ලීම් කරලා තියෙන ආකාරයට මේ ඉල්ලීමට යටත් වෙන්න. එහෙමත් නැත්නම් අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සමතයකට එළඹෙන්න. එහෙමත් නැත්නම් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු දක්වලා තියෙනවා නම් එන්තරවාසි ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් නිකුත් කරන්න අදාළ එන්තරවාසි ලිපිය ලබන පුද්ගලයාට හැකියාව තියෙනවා. මෙන්න මේ සඳහන් කරපු ආකාරයට එන්තරවාසි ලිපියක් කියන්නේ මොකක්ද? එන්තරවාසි ලිපියක් යොමු කිරීමක් යැවීමක් කරන්නේ කොහොමද? Tamanට එන්තරවාසි ලිපියක් ලැබුණොත් Taman කටයුතු කළ යුතු මොන ආකාරයෙන්ද කියන කරුණු පිළිබඳව අපිට මේ විදිහට පෙන්වලා දෙන්න පුළුවන්.